creation beyond imagination, carved in time and stone. Who made it? Sigiriya, King Kashyapa. This is Kingdom of Kashyapa. Sri Lanka. Good morning ඔක්කොටම. ඉතින් අපි උදේම නැගිටලා සීගිරිය යන්න යන්නේ. දැන් වෙලාව පාන්දර 5:00මාරයි. ඉතින් ඉර උදවත් එක්ක බලන්න යන්නේ. අපි කට්ටිය ඉන්න උඩ. අපි ඉතින් ගිහිල්ලා බලමු. මේ මොකද වෙන්නේ කියලා පට්ට කරවල මේ පාරේ අලි ඉන්නවා. ඉතින් පරිස්සමෙන් තමයි ඉන්න ඕනේ. මේ අපේ පැත්තට ගිහිල්ලා බලමු. අපේ අයියා ඉන්නවා, අක්කා ඉන්නවා, අක්කාගේ අප්පච්චි ඉන්නවා, අපේ අප්පච්චි ඉන්නවා, අය වයිෆ් ඉන්නවා. කට්ටිය පස්සේ අඳුරලා දෙන්න. ඉතින් වෙනස්ම අත්දැකීමක්. අපි ගිහිල්ලා බලමු. ඉතින් අක්කාගේ අප්පච්චි මේ සීගිරියේ මේ ටූරිස්ට්ස්ලා එක්කන් යනවා මේ හැමදාම වගේ. මේ අප්පච්චිත් එක්ක තමයි යන්නේ. ගොඩක් විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. මේ ටිකක් වෙලා ගියා. ඒකින්ද ඉක්මනට යන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම උඩට ගිහිල්ලා වීඩියෝ ටික අරගෙන පල්ලෙහාට යනකම් විස්තර කතා කරමු. එහෙනම් අපි උඩට ගිහිල්ලා යමු. ඉතින් සීගිරිය බලන්න හොඳම වෙලාව මොකද්ද කියලා අහුවොත් මේ වෙලාව තමයි හොඳම. මොකද ඊට උදාවට පොඩි වෙලාවක් තියෙනවා. දැන් වෙලාව 6:20යි. ඉතින් ඔකට ඉතින් අපි සෑහෙන ඉක්මනට ආවා මේ උදාව බලන්න. ඉතින් සීගිරියේ ඉඳලා ඊට උදාව මාත් එක්ක බලමු. ඉතින් අයියා එක්කයි සුන්දරත්වය බලලා ඉඳන් ඉරසේවේ. ඉතින් මොකද කියන්නේ? මොකුත් නෑ, හරිම ලස්සනයි බලන්න ඉන්න අපි. ඉතින් බලන්න මේ කට්ටිය ඔක්කොම නුඹුණෙන් බලන් ඉන්නවා. මේ බෑග්වත් එක මොකද ගියා. ඉතින් මේ සුන්දරත්වය විඳින්න ඔයාලත් එන්න. ඔබේම සීගිරිය. ඉතින් කට්ටක් කන්න ඕනේ. සුන්දරත්වය විඳින්න. මේ කට්ට කෑවට පාඩු නෑ. ඉතින් බලන්න අපේ රටට වැඩිය විදේශිකෙන් ඇවිල්ලා ඉන්නවා මේක බලන්න. ඉතින් අපි සීගිරිය ගැන විස්තරයක් අපේ අක්කගේ අප්පච්චිගෙන් අහගමු. මේ ඉතින් අප්පච්චි good morning. Good morning. අපිට කියන්න විස්තරයක්. So this is the very top. We are on the summit. There was a 3-story building up here. මෙතන තිබුණා තට්ටු ජොලක මාලිගාව. මේ තමයි ගලේ මුදුනම තැන. So you can see the sunrise. Yeah. So this is east and that is west. So sunrise this way and it's also the other side. ඉර මේ පැත්තෙන් පායලා අර පැත්තෙන් බහිනවා. දැන් අපි මේ ඉන්නේ ගලේ මුදුනම තැන. අපි දැන් යනවා තා පොඩ්ඩකින්. Now we are going to see the garden and after that the bathing pool. Then we are going to see the field throne.
අපි දැන් මෙතන ඉඳලා මේක බලලා වත්ත බලලා නාන තටාකය බලලා ඊට පස්සේ යනවා රජුගේ සීනාසන බලන්න. හරි අප්පච්චි මේ දැන් අපි සීගිරිය එනවනම් අපිට එන්න හොඳම වෙලාව මොකද්ද? හොඳ වෙලාවට මේ වෙලාව තමයි. The best time is at dawn. You should climb it early in the morning. We can start it from 5 o'clock in the morning. 5 o'clock in the morning. Yeah. හරි එහෙනම් අපි ඊතුරු විස්තර ටික යන ගමන් කතා කරමු. අපි දැන් උදේ ඉක්මනට ආවා මේ වැඩි විස්තරයක් කතා කරන්න නැතුව. මේ අපි පල්ලෙහාටම ගිහිල්ලා බලමු. You can see the garden, the water garden. It's called the King's Pleasure Garden. You can see there were 4 bathing pools, and so to the left, those 2 pools are excavated and renovated, and the other ones are other side 2 ones are not dug up. That are left for the future. That is for the future generation. අර නාන තටාක 4 වම් පැත්තේ තියෙන ඒවා හාරලා ආපහු අලුත් කලියා කරලා තියෙනවා. දකුණු පැත්තේ තියෙන ඒවා හාරලා නැහැ. ඒක අනාගතයේ සුබ සිද්ධියට ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ කැනීම් කරන්න තියෙනවා. ඒක හාරලා ප්‍රසංස්කරණය කරන්න තියෙනවා. එතකොට තිබුණා සීතල there were 2 summer palaces both sides because the king had 2 queens and these are dry zone. It rains only 5 months the whole year and the other month drying or nothing. The day is very humid. So the king has built 2 summer palaces both sides. There you can see a little square at the bottom there. There was a summer palace on top of that is gone because it was a wooden summer palace and other one on the other side. And there is a big canal goes right round and they filled full of water into the canal. Normally the water keeps cool the area by wind. රජුරන් හිටියා බිසෝරු දෙන්නෙක් මේක වීලි කලාපේ ඒක නින්දා මාස 5යි වහින්නේ සාමාන්‍යයෙන්. ඉතුරු මාස 6ම පායනවා. රජුර ඒගොල්ලෝ නේද සීතල මාලිගා දෙකක් එකක් තිබුණා අර ස්ක්වයර් ඒක උඩ ලී මාලිගාවක්. අනිත් එක අනිත් පැත්තේ ඒවා ලී වලින් හදපින්න විනාශ වෙලා ගිහිල්ලා වටේට යනවා ලොකු දියාගලක්. ඒ දියාගලේ වතුර පුරවපුවාම හුලඟට අර ස්වභාවික වායු සමීකරණ වගේ සීතල වෙනවා මාලිගාව. The 3.5 acres on top, and these are the other wings of the palace. Can you see the royal pool there, down there? Yeah. Look at the swimming pool. It is cut up from solid rock. You can imagine the civilization that is 5th century, such a big pool on top of rock in the world. So that is our heritage, you know, the culture. මේ ඉතුරු ටික රජුරුවන්ගේ මාලිගාවේ නටබුන්. අර නාන තටාකේ පේනවා නේද? ඒක හාරලා තියෙන්නේ තනිකර කළු ගලෙන්. මේ කාලේ දඬ අවුරුදු 1500 ඉස්සෙල්ලා නාන තටාකේ තිබුණා කියන්නේ ගලක් උඩ ඒක ලොකු ඔච්චර ඉතිහාස වැදගත් වෙන දෙයක්. There are 1,200 steps all the way from bottom. Yeah. So look at the king's throne down here. So it has been roofed, and the wooden pillars, the columns were there, that's to hold the roof. So this is east. Sunrise this way, and it sets to the other side. And imagine it's very shady in the evening this side here because the sun is there. So මේ තියෙන රජුණන්ගේ සිංහාසනේ ඒක වහලකුත් තිබුණා අර ලී
කණු දාලා තිබිලා තියෙන අර හෝල් වලට. ඉර පායන්නේ මේ පැත්තෙන් ඉර බහිනවා මේ පැත්තට. එතකොට හැන්දෑවේ මේ පැත්ත සම්පූර්ණයෙන් හෙවණයි. අවුව මොකද ඉර තියෙන්නේ මේ පැත්තේ. So it's very shady in the evening here. Look at this bathing pool. So as I told you, it has cut off from solid rock. First we get the bathing pools, and the other area is something like a pub, you know. And they were using toddy. Yeah, they were using toddy. It's like beer. So then the next area, that's the dancing room and the orchestra here. So it's very shady in the evening. The ladies here, 500 concubines, they were bathing, drinking, dancing, and the king was sitting on the throne and he was watching. So හවසට මේ පැත්ත හෙවන හින්දා ඉර ඒ පැත්තට වහිනවා. ඉස්සෙල්ලම නානතාටාගේ ඊට පස්සේ නිකන් තිබිලා තියෙනවා සදාරුමක් වගේ ඒ කාලේ රා තිබුණානේ. ඊට පස්සේ මේක තමයි ලකුණු ශාලාව. සංගීතඥ සමාජය මේ පැත්තේ ඉන්නදී රජුරුවන්ගේ සිංහාසනේ රජුරු මේක උඩින් ඉඳගෙන ඉතින් අර ගෑනු නාන්නේ දිහා ලාංඡන දිහා බලන් ඉඳලා තියෙනවා. සැපේ ඉන්නේද? ඉතින් මේ කට්ටිය උදේම නැගිටලා ආවනේ. ඇවිදින්න තියෙනවා. කොච්චර ඉක්මනට ආවද මේ කැලේ? විනාඩි 30ක්? විනාඩි 30ක් ගියේ නෑ. විනාඩි 20ක්. ඉතින් අපේ අප්පාජි කියන විදිහට රජතුමා තමයි ආතල් එකේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනෙත් මම හිතන්නේ මේ විදිහට. ඉතින් ඔයාලත් සීගිරිය ඇවිල්ලා මේ සුන්දරත්වයේ මේ කතා ටික විඳලා යන්න අනිවාර්යෙන් එන්න. ඔන්න ඉතින් අපි සීගිරිය ගැන ගොඩක් දේවල් දැනගත්තා. ඉතින් තව සීගිරිය ගැන ගොඩක් දේවල් ඔයාලට කියන්න තියෙනවා. ඉතින් අපි දැනට සමු ගන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එක පුළුවන් තරම් ඉක්මනට දාන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක. ඔයාලට සුබ දවසක්.